හරි ළමයිනේ. දැන් මේ පාඩමත් ඉවර එකේ අපි ඊළඟ පාඩම පටන් ගමු නේද? අනේ ටීචර්, තව ටිකයි ඉන්ටර්වල් එකට. ඕක ඉතින් හෙට කරමුකෝ අනේ. අනේ මේ මගේ අකා අවුස ගන්නතු අහපල්ලා පාඩම. ආවා මෙතන කලින් ඉන්ටර්වල් ගන්න. යකෝ, මුන්ගේ වෙලාව හොඳයි. බලපංකෝ, ඒ වෙලාවටම බෙල් එකක් ගැහුවානේ. හරි ළමයිනේ, ආයිබෝවන්. හෙට කරන්නම් පාඩම්. මම යනවා යන්න. යේ ටීචර් ගියා බං. මේ කමු බං පුදුම බඩගින්නේ හිටියේ. ආපෝ උඹත් මහ පෙරේතෙක් වුණානේ. හරි බං. ඔය කීවෙල නවත්තලා කමුකෝ බං. අඩේ උඹ කිඹුල බනිස් ගෙනාවද? බලපං මං අද මාළුවෙක් ගෙනාවේ. මාළුවා වගේද බං කිඹුලා? මේ ඉන්නේ දෙන්නෙක්ම ඔළුව නැති කිඹුලෝ. අනේ ඵලයල්ලා බං යන්න. මාළුයි කිඹුලයි වගේද ජෑම්. මේ බලපං ජෑම්. අඩේ නිමලෝ මටත් කෑල්ලක් දීපන්කෝ. මම මේ කිඹුලෙක්ම දෙන්නම්. මට දෙන්නෙක් ඉන්නවනේ. ඒකෙත් දෙන්න උඹට. අනේ ඵලයන් බං යන්න. කිඹුලෙට්ට ජෑම් පාන් දෙන්න. පිස්සු හැදෙයි සඳ බැබලෙයි. හැබැයි ඉතින් මාළු බනිස් කෑල්ලක් නම් හා. මූ බලපං කියකෝ දවස් ගානක් අම්මට කියලා අඬලා ඉල්ලගත්ත අද මාළු බනිසක්. මූ ඒකටත් කෙලින් දෙනවා. දෙන්නේ උඹට. මම තනියම කනවා. ඊයා බං බලපංකෝ කන කැත. අනේ මේ කට වහගෙන කාපන්. මං කොහොම කෑවත් උඹට මොකද? අයියේ කොත්තු කෑල්ලක් දෙන්නද? ඊ අර බලපං වරු කොත්තු කෙනෙල්ලා. නම් බලපං උනහපුළු අපිටවත් කිව්වේ නෑ තනියම කනවා. අනේ ඔහෙ කාපු දෙන් කොත්තු වගේද බං මාළුපා. අයි තත අම්මෝ තත. මොකද බං කන්නේ නැතුව බෙරිහන් දෙන්නේ? බෙරිහන් දෙන්නේ කියන්නේ මේ මාළු බනිසේ මොකක්ද එකක් තිබිලා හැපුණා බං. මං හිතන්නේ මාළු බනිස් කියලා මූට ගල් බනිස් දෙක කොහෙද දීලා තින්නේ ගල් කැටයක් දාලා. හොඳ වැඩේ පෙරේතයාට. උඹලා ඕන දෙයක් කියපන්. පොඩ්ඩක් හිටපන්. මේකස්සේ මොකක්ද එකක් තියෙනවා ඉති බෑග් එකක් වගේ. මොකද බං ඔය බනිස් එකට ඇඟිලි ගහන්නේ? මේ මොකක්ද තියෙනවා බං මේකේ? මේ මොකක්ද බං මේ බනිස් එක ඇතුලේ තිබ්බේ? අයියේ බනිස් එක ඇතුලේ ගංජා පැකට්ටයක් නේද? ගංජා? මේ කොහොමද බං මේක අස්සට ආවේ? ඇත්ත කියපන්. ඔබ බිස්නස් කරන්නේ තරන් ආවේ. ඔබට පිස්සුද බං? මේ මොකක්ද කියලාත් මං දැනගත්ත අර නිමලයා කිව්වට පස්සේ. දැන් අපි මොකද බං කරන්නේ? අනේ මට පොලිසියට වෙයිද බං? මේ පොලිසි නෙමෙයි බං. මුලින් යමන් ටීචර්ට කියන්න. ඒක තමයි මාත් කියන්න හිටියේ. මොකද අපි දන්නේ නේ ඕක කොහින්ද කියලා. කවුද දන්නේ? මූ ගෙනල්ලා හංගන්න තැන නැතිඳ බනිස් එක අස්සේ බුවද කියලා. අනේ මේ කසුනෝ කටවහගෙන ගිහින් අර ටීචර් එක්කම වරෙන්කෝ. මටමයි කියන්නේ. කිරියෝ ඇත්ත කියපන්. ඕක උඹනේ ඉස්කෝලේට ගෙනාවේ. අනේ නෑ ටීචර්. මං ඕන තැනක තියුරන්නම්. අම්මා සල්ලි දුන්නා කිඹුල බනිස්සයක් ගන්න කියලා. ඉතින් මං චූම්පාන් එකේ මාළු බනිස් එකක් අරන් ආවේ. ඒකේ තමයි මේක තිබ්බේ. මං එතනින් යාමුකුත් දන්නේ නෑ ටීචර්. ඔය ඇත්තම නේද කියන්නේ? ඔව් ටීචර්. සඳුනි පල්ලා, නෙත්නි පල්ලා. මේ ඇත්ත කියන්නේ ටීචර්. හරි. මාත් එක්ක යමු. මම පොලිසියටත් කිව්වා. පොලිසිය මහත්තයත් එනවා කිව්වා දැන්. ඒ චූම්පාන් කාර්යය අල්ලගෙන මේක ඇත්ත නැත්ත දැනගන්න ඕනේ. නැත්තම් හරියන්නේ නෑනේ. අනේ ඔව් ටීචර්. අපි යමු. නැත්තම් මේකට මාවනේ අහුවෙන්නේ. හරි යන්කෝ. කොහෙවත් නැති කුණු ගේනවා. ඊට පස්සේ නඩුව අපිට. අනේ ඉතින් මං හිතලා කරාද? ටීචර් අපිත් එන්නද? නෑ ඕන්නේ. බඩු ගෙනාවේ මූ කියලා අහුනොත් මූත් එක්ක උඹලත් කූඩු යන්නද ඕනේ? අනේ නෑ ටීචර් හරි ෂේප්. මේ ඇත්ත කියනවා. මේ අවසාන පාරට අහන්නේ තමුන්ගේ. තමුන් ඇත්තටම බඩු ගෙනාවේ නෑ නේද? අනේ නෑ බුදු සර්. ඇත්තමයි කිව්වේ. මං අර චූම්පාන් කාර්යයෙන් ගත්තේ ওই බනිස් එක.
ඔය බනිස් එක කාගෙන යනකොට තමයි ඕක ඇතුලේ තිබ්බේ. හරි. එහෙනම් යමා චූම්පාංකාරය වල්ලගන්න. අර ඉන්නේ ඩයල් එක. සර් අතන හෝල්ට් එක ළඟ ඉන්නේ. අන්න ඌ තමයි සර් මට දුන්නේ ඔය බනිස. එහෙමද? බලමුකෝ අපි. මාළුපාන් ජෑම්පාන් එන්න තේ බීලයන්. චූම්මල්ලි. සර් මොකද බනිසක් ඕනද? ජෑම් බනිස් කන්නවද? කිඹුල බනිස් කන්නවද? නැත්තම් මාළුපානුත් තියෙනවා. මාළු බනිස් නැද්ද? තියෙනවා සර්. හැබැයි ඉතින් මාළු බනිස් කිව්වට මාළු නෑ. අල තමා තියෙන්නේ. තමන් නෑනේ. දෙන්නද? ඇයි? ඒ වාසේ ගංජා පැගත් නැද්ද? අනේ මල්ලි ඔයා. අනේ උදේ වැරදිලා ඒ බනිස් එක දීලා තියෙන්නේ මල්ලි. අනේ very sorry මල්ලි. very sorry නේ. බනිස් ඇතුලේ ගංජා විකුණන්න. වරෙන් යන්න පොලිසියට. අනේ